අපි බලමු කොහොමද කියලා IELTS exam එකට register වෙන්නේ. ඒකට මුලින්ම IELTS exam registration කියලා search එකක් දාන්න ඕන. එතකොට මෙතන register for IELTS exam කියලා British Council එකේ link එකක් එනවා. මෙතන මේ site එකේ cookies accept කරන්න ඕන. ඒ link එකෙන් ආවට පස්සේ මෙතන තියෙනවා book your IELTS test now කියලා. ඒ link එක click කරන්න ඕන. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා choose your IELTS test කියලා. මෙතන මොන ටෙස්ට් එකද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අහලා තියෙනවා. IELTS academic, IELTS general training කියලා තියෙනවා. ඒ වගේම IELTS for UK visas කියලා තියෙනවා. මෙතන අපි හිතමු migration වගේ නම් IELTS general තෝරන්න ඕන. ඒ වගේම අපි student visa එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් IELTS academic තෝරන්න ඕන. ඒ වගේම අපි UK වලට යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතන IELTS for UK visas කියන එක තෝරන්න ඕන. අපි හිතමු migration purpose එකකට මේ exam එක book කරනවා නම් IELTS general තෝරන්න ඕන. ඊට පස්සේ ඒක නිසා අපි මෙන්න මේ link එකට යනවා. මෙතන අහලා තියෙන ඊට පස්සේ choose your country කියලා. ඒ කියන්නේ අපි මේ exam එක කරන්න බලාපොරොත්තු වෙන රට අහලා තියෙනවා. අපි මෙතන ශ්‍රී ලංකා කියලා select කරමු. ඊට පස්සේ city එක select කරන්න වෙනවා. අපි කොළඹ කියලා select කරමු. මෙතන අහලා තියෙනවා මෙතන test date එක I have accessibility need for the test date කියලා තියෙනවා. මෙතන අපි option දෙකක් තියෙනවා date එක select කරගන්න. මෙතන all days අපිට check කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කැමති date range එකක් දෙන්න පුළුවන්. මෙතන show me all date select කරලා search for test කියන link එක click කරාට පස්සේ අපිට පෙන්නනවා මෙතන exam තියෙන schedules. මෙතන තියෙනවා computer base ඒ අදාළ exam එකේ විස්තර තියෙනවා. ඒ වගේම මෙතන location එක තියෙනවා. දැන් මෙතන ගත්තොත් listening, reading and writing IELTS on computer කියලා තියෙනවා. ඒ වගේම මෙතන date එක, time එක ඒ වගේම තියෙනවා. මෙතන change speaking schedule කියලා මෙතන ඒක වෙනස් කරන්න පුළුවන් අපිට. මෙතන අදාළ date එක තියෙනවා. speaking test එකට date එක තියෙනවා. ඒ වගේම location එක තියෙනවා, price එක තියෙනවා. මෙතනත් ඒ වගේ option ගොඩක් තියෙනවා, එක එක time slot. මෙතන අපිට කැමති එකක් බලලා select කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි අර කලින් තිබ්බ option එකේ let me choose dates කියන එකෙන් අපි කැමති date range එකක් අපි හිතමු මයි මාසේ 2 වෙනිදා ඉඳලා මයි මාසේ 31 වෙනකන් අතර ඩේට් ටික නම් අපිට ඕනේ. ඒ අපි ඒ දාලා රේන්ජ් එක සිලෙක්ට් කරාට පස්සේ අදාළ රේන්ජ් එකේ තියෙන ටෙස්ට් ටික පෙන්නනවා. මෙතනින් අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට බුක් කරගන්න අපිට පහසු දවසක්, පහසු වෙලාවක්. අපි උදාහරණ ලෙස හිතමු මෙතන තියෙනවා මයි 11 හවස 2 ඉඳලා 4:45 වෙනකන් තමයි මේ listening, reading, writing කියන එක තියෙන්නේ. ඒකත් කියලා තියෙනවා IELTS on computer කියලා. දැන් මේක IELTS exam එකක් තියෙන්නේ computer base. ඒ වගේම speaking test එක face to face තියෙන්නේ. ඒක තියෙන්නේ මයි 10. ඒක 10:10 ඉඳලා 10:30 වෙනකන් තියෙනවා සාමාන්‍ය විනාඩි 20ක්. ඒ වගේ මෙතන location එක තියෙනවා. ඊට පස්සේ මෙතන price එක පෙන්නනවා 70500යි කියලා. අපිට මෙතන book test කියන එකෙන් අපිට මේ test එක book කරන්න පුළුවන්. අපි click කරමු. ඊට පස්සේ මෙතන අපේ mail එක දෙන්න ඕන. ඊට පස්සේ check email address කියන එක තියෙනවා. ඊට පස්සේ link එකක් යනවා අපේ mail එකට. මෙතන කියලා තියෙන ඊට පස්සේ British Council account එකක් හදාගන්න කියලා. එතන අපිට password එකක් දෙන්න ඕන.
ඒ පාස්වර්ඩ් එකත් කැරක්ටර්ස් 10කට වඩා තියෙන්න ඕන. lower case letters ඒ වගේම upper case letters තියෙන්න ඕන, numbers තියෙන්න ඕන, special characters තියෙන්න ඕන. ඒ පාස්වර්ඩ් එක දුන්නට පස්සේ මෙතන terms and condition වලට agree වෙන ටික් එකක් දාලා ඉවර වෙලා මෙතන register for an account කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන එනවා please confirm your email address කියලා. එතකොට මේ ආයතනයෙන් අපිට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. අපි ඒ කෝඩ් එක ඊමේල් එකට ගිහිල්ලා බලලා මෙතන එන්ටර් කරන්න ඕන. මෙතන ඇවිල්ලා තියෙනවා මේ ඊමේල් එක British Council කියලා. please confirm your email address කියලා මෙතන තියෙනවා. ඒ වගේම මෙන්න මේ කෝඩ් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි මේක මෙතන එන්ටර් කරලා ඉවර වෙලා complete registration දෙනවා. මෙතන personal detail කියලා hi you are now log in කියලා පෙන්නනවා. මෙතන අහලා තියෙනවා who are you booking for the test කියලා. මේක කාටද කියලා බුක් කරන්න අහලා තියෙනවා myself මටද නැත්නම් වෙන කෙනෙක්ටද කියලා. මේක අපි අදාළ එක සිලෙක්ට් කරන්න ඕන. මෙතන myself කියන එක සිලෙක්ට් කරා. about you කියලා මෙතන අහලා තියෙනවා. මෙතන දෙන්න තියෙනවා first name එකයි surname එකයි. අපි හිතමු උදාහරණ ලෙස හේවාගමගේ තාරුක ලක්ෂාන් කියලා. එහෙම වුණොත් මෙතන first name එක වෙන්නේ තාරුක ලක්ෂාන් කියන එක. surname එක වෙන්නේ හේවාගමගේ කියන එක. අපි ඒක මෙතන දෙමු. මෙතන date of birth එක දෙන්න තියෙනවා. අපි date එක අපි හිතමු මොකක් හරි 26 කියලා. month එක අපි December වගේ දාමු. year එක 2000 වගේ දාමු. මෙතන sex එක දෙන්න තියෙනවා male ද female ද කියලා. අපි ඒකත් දෙමු. phone number එකක් මෙතන දෙන්න තියෙනවා. එතකොට මෙතන terms and condition වලට agree වෙන්න ඕන. මෙතන country එක අහලා තියෙනවා. මෙතන ශ්‍රී ලංකා. මෙතන already select වෙලා තියෙනවා. අපි මෙතන අපේ address එක දෙන්න ඕන. මෙතන මෙතන enter කරන්නේ මම fake details. මෙතන detail මේ හැම එකක්ම හරියටම දෙන්න වග බලා ගන්න. මෙතන your marketing preferences කියලා මෙයාලගේ promotional email එවන්න ඕනද කියලා. එහෙම එවන්න ඕනේ නැත්නම් මේ option එක අපි දෙමු please do not send me any marketing updates කියලා. එයාලගේ marketing updates අපිට ඕනේ නැහැ කියලා. මෙතන මේ notice එකක් තියෙනවා. අපි ඒකත් කියවලා බලමු. මේ සේරම කියවලා බලලා ඉවරලා මෙතන term and condition වලට agree නම් මෙතන දෙනවා. ඊට පස්සේ මෙතන යටම තියෙනවා save and continue කියලා. ඒක ක්ලික් කරන්න ඕන. ඒ link එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන passport number එක දෙන්න තියෙනවා. මෙතන අප්ඩේට් කරන්න තියෙනවා passport එකේ ෆයිල් එකක්. මෙතන මම fake detail එකක් දෙන්නේ. මෙතන අහලා තියෙනවා country එක ශ්‍රී ලංකා. මෙතන passport එකේ අපේ name එකත් එක්ක detail තියෙන page එකේ photo එකක් upload කරන්න තියෙනවා. අපි ඒකටත් මොකක් හරි select කරගමු. මෙතන choose a file ගිහිල්ලා අපිට select කරන්න පුළුවන්. මෙතන මම select කරන්නේ fake එකක්. මේක ගැන එච්චර හිතන්න එපා. මෙතන image 2 කියලා optional තියෙනවා. අපිට එහෙම තා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන නම් හෝ එතන අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ save and continue දෙන්න ඕන. ඊට පස්සේ මෙතන please check your passport before you continue කියලා තියෙනවා. මෙතන අපි දීපු passport number එක තියෙනවා. passport එකේ expire date එක තියෙනවා. මෙතන passport එක issuing authority තියෙනවා. ඒ කියන්නේ අපේ immigration ශ්‍රී ලංකා. country එක තියෙනවා. I confirm these details are correct කියන මෙතන මේ detail ටික හරිනම් මේක දෙන්න ඕන.
මෙතන about you කියලා අහලා තිනවා, what is your first language කියලා අහලා තියෙනවා. ඒකට අපි සිංහලිස් කියලා දුන්නා. මෙතන how many years have you been studying English කියලා අහලා තියෙනවා. ඒකට අපි අවුරුදු 5ක් වගේ දුන්නා. මෙතන අහලා තියෙනවා what level of education have you complete කියලා. අපි හිතමු ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් කියලා. මෙතන occupation එක දෙන්න තියෙනවා. මෙතන මොකක් හරි දෙමු. මෙතන your interest in IELTS කියලා අහලා තියෙනවා. මෙතන අහලා තියෙනවා why are you taking the test කියලා. මේක අපි කරන්නේ ඇයි කියලා අහලා තියෙනවා. අපි මෙතන reason එක දෙමු immigration කියලා. මෙතන අහලා තියෙනවා which country or territory do you want to study work live in කියලා. අපි යන්න බලාපොරොත්තු වෙන රට මොකක්ද කියලා අහලා තියෙනවා. අපි හිතමු ඕස්ට්‍රේලියා කියලා. මෙතන save and continue දෙමු. මෙතන අපි බුක් කරපු එකේ මෙතන date එක තියෙනවා. ඒ වගේම මෙතන දවස් දෙකක තමයි මේක තියෙන්නේ. listening reading writing තියෙන්නේ එක දවසක. ඒ වගේම ස්පීකින් ටෙස්ට් එක තියෙන්නේ තව දවසක. ඒ අදාළ ලොකේෂන් මෙතන පෙන්නනවා. මෙතන ඔක්කොම සමරියක් පෙන්නනවා මේ අපේ ඩීටේල්ස්. ඒ වගේම පාස්පෝර්ට් නම්බර්ස්, පේමන්ට් එක, අපි කරන්න ඕන පේමන්ට් එක. මේකෙත් ප්‍රොමෝෂන් කෝඩ් එකක් අපිට මොනවා හරි තියෙනවා නම් ඒක අපිට ඇඩ් කරන්න පුළුවන්. මෙතන මෙයාලගේ ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් අපි කියවලා ඇග්‍රී නම් ඇග්‍රී කියන එක දීලා මෙතන මෙයාලගේ පේමන්ට් ඔප්ෂන් දෙකක් තියෙනවා. පේ ඔන්ලයින් තියෙනවා, ඒ වගේම ඔෆ්ලයින් පේමන්ට් තියෙනවා. අපි මෙතන පේ ඔන්ලයින් ගියොතින් අපේ කාඩ් ඩීටේල්ස් එන්ටර් කරලා පේ කරන්න තියෙන්නේ. මෙතන කාඩ් හෝල්ඩර්ගේ නේම් එක, ඒ කියන්නේ කාඩ් එක අයිති බැංකු account එකේ තියෙන නේම් එක, ඒ වගේම කාඩ් ඩීටේල්ස් වලට කාඩ් එකේ ෆ්‍රන්ට් සයිඩ් එකේ තියෙන අංක 16, එක්ස්පයර් ඩේට් එක කියන්නේ එක්ස්පයර් එකයි මන්ත් එකයි, CV නම්බර් එක කියන්නේ කාඩ් එකේ බෑක් සයිඩ් එකේ තියෙන අංක 3. මේ ටික එන්ටර් කරලා මෙතන බිලින් ඇඩ්‍රස් එකක් දීලා pay කියන link එක ක්ලික් කරන්න ඕන. ඒ කියන්නේ මෙතන payment එක වෙන්නේ 70500ක්. මෙතන payment එක මීට වඩා පොඩි ගාණක් account එකේ තියාගෙන අපිට payment එක කරන්න පුළුවන්. මේ payment එක කරන්න අපිට මේ පැය 1 විනාඩි 13ක ගාණක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවට කලින් අපි payment එක කරන්න ඕන. එහෙම නැත්නම් මේ time slot එක වෙන කෙනෙක්ට use කරන්න පුළුවන්. මෙතන අපිට මේ මොකක් හරි හේතුවකට අපිට මේ payment එක කරන්න බැරි නම් අපි මේ back යනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු offline payment method මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා see other payment option කියන එක අපි ක්ලික් කරලා බලමු. මෙතන අහලා තියෙනවා how would you like to pay කියලා. අපි pay online කියන එකෙන් තමයි කලින් ගියේ. එතන ඒ වගේම අපිට pay another way කියලා තියෙනවා. අපි ඒක ක්ලික් කරලා බලමු. එතකොට මෙතන එයාලගේ account පෙන්නනවා, account details පෙන්නනවා. මෙතන pay by bank transfer කියන option එක තමයි මෙතන තියෙන්නේ. මේ payment reference එක විදිහට අපි මෙන්න මේ number එක දෙන්න ඕන. ඒ වගේම pay by bank transfer කියලා මෙතන මෙයාලගේ account පෙන්නනවා. within 6 hours payment එක කරන්න ඕන. how to pay offline using direct bank transfer කියලා මෙතන පෙන්නනවා. මෙතන account එකක් තියෙනවා HSBC වල. ඒ account එකට pay කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ step by step මේ detail ටික සම්පූර්ණයෙන් පෙන්නලා තියෙනවා. මෙතන payment එක කරලා slip එක upload කරන විදියට. කියන ටෙස්ට් එක පෝර්ටල් එකට ස්ලිප් එක අප්ලෝඩ් කරන්න ඕන. ඒ කියන්නේ මෙතන මේ කියලා තියෙනවා මේ ටයිම්ලයින් එක ඇතුළත පේමන්ට් එක කරන්න නැත්නම් කැන්සල් වෙනවා කියලා. ඒ වගේම account name එක, account number එක, shift code එක, ඒ වගේ අදාළ detail ටික තියෙනවා. ඒ වගේම අපි payment එක කරා නම් මෙතන upload payment proof ගිහිල්ලා අපිට payment එක upload කරන්න පුළුවන්. මෙතන choose a file කියන තැනින් ගිහිල්ලා අපිට payment එක upload කරන්න පුළුවන්. එහෙම තමයි IELTS exam එක book කරන්න තියෙන්නේ. Thank you.